දවසක් වේවා ඕගොල්ලෝ සියලු දෙනාටම. අද මම මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න යන්නේ 2017 O level එක කොටසේ B කොටසේ දෙවෙනි ගාන වන පරිමිතිය හා වර්ගඵලය ගානයි. අපි යන් ගානට. ගානෙන් කියලා තියෙනවා දී ඇති රූපය ABDE ත්‍රිජුකෝණාශ්‍රාකාර කොටසකින් සහ කේන්ද්‍ර කෝණය අංශක 45ක් වන BCD කේන්ද්‍රික ඛණ්ඩයක ආකාරයේ වූ කොටසකින් සෑදුණු වත්තක දල සටහනකි. මේක දත්තයක් දීලා තියෙනවා 5 අගේ 22න් 7 කියලා ගන්න. පළවෙනි ප්‍රශ්නෙන් කියන්නේ BCD කොටසේ වර්ගඵලය. BCD කොටසේ වර්ගඵලය. BCD කොටස කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක්. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය සමානයි. අදාළ අංශක ගාන ගුණ කිරීම πr වර්ග. අපි දැන් ගාන හදමු. BCD වර්ග ඵලය සමානයි 360 ගුණ කිරීම 22කින් 7 ගුණ කිරීම 14 ගුණ කිරීම 14 ඒවා දෙකක් දැම්මේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය සොයද්දී අදාළ අංශක ගාන ගුණ කිරීම πr වර්ග නිසා. අපි මේක සුළු කරලා බලමු. 360ට 45 8ක් තියෙනවා. 45ට 1යි. 7ට 7 ඒවා 1යි. 14ට 7 ඒවා 2යි. 8ට 4 2 ඒවා 4ක් තියෙනවා. 22ට 11ක් තියෙනවා. 4ට 2 ඒවා 2ක් තියෙනවා. 2ට 2 ඒවා 1යි. 2ට 2 ඒවා 1යි. 14ට 2යි. 14ට 2යි. දැන් අපි උත්තරේ විදියට ගන්න පුළුවන්. 11 ගුණ කිරීම 11 ගුණ කිරීම 7 11 ගුණ කිරීම 7 77යි මීටර වර්ග මීටර අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. නැත්නම් ලකුණු නැති වෙනවා. අපි යන් දෙවෙනි ගානට. දෙවෙනි ගානෙන් කියලා තියෙන්නේ ABDE කොටසේ වර්ගඵලය BCD කොටසේ වර්ගඵලයෙන් 4 ගුණයක් වේ. අහන්නේ අපි AB දිග සොයන්න. ඉදක්ෙන් දීලා තියෙනවා මේ කොටසේ වර්ගඵලය මේ කොටසේ වර්ගඵලයෙන් 4 ගුණ. අපි මේ කොටසේ වර්ගඵලය හොයාගත්තා. දැන් අපි මේ කොටසේ වර්ගඵලය හොයාගන්න මේක 77 ගුණ කරනවා 4ෙන්. වර්ගඵලය සමානයි 77 ගුණ කිරීම 4. 77 4ෙන් ගුණ කරාම 308ක් විදියට අපිට ගන්න පුළුවන් වර්ගඵලය. මේකෙන් අහන්නේ වර්ගඵලය නෙවෙයි AB දිග සොයන්න. ත්‍රිජුකෝණාශ්‍රයක වර්ගඵලය සමාන වෙන්නේ දිග ගුණ කිරීම පළලට. මේකේ පළල 14ක් කියලා දීලා තියෙනවා. අපි දිග දන්නේ නැහැ. දිග තමයි හොයන්න තියෙන්නේ. එතකොට 308 සමාන වෙන්නේ 14 ගුණ කිරීම x. 308 මේ 14 බෙදීමක් වෙනවා. මේ සමාන ලකුණු මේ පැත්තට එද්දී 14 සමානයි x. මේක 308 14ෙන් බෙදුවම 22ක් කියලා උත්තරේ ගන්න පුළුවන්. එතකොට x සමානයි 22යි. x කියලා ගත්තේ AB දිග. AB දිග සමානයි 22යි මීටර. අපි තුන්වෙනි ගානට යමු. තුන්වෙනි ගානෙන් කියලා තියෙන්නේ DC චාපයේ දිග සොයන්න. DC චාපයේ දිග. DC චාපයේ දිග සොයද්දී අදාළ අංශක ගාන ගුණ කිරීම 2πr වෙනවා. චාප දිගක් සොයනකොට 360න් 45 ගුණ කිරීම 2 ගුණ කිරීම 22න් 7 ගුණ කිරීම r කියන්නේ 14. 7ට 7 ඒවා 1යි. 14ට 7 ඒවා 2ක් වෙනවා. 360ට 45 ඒවා 8ක් වෙනවා. 45ට 1යි. 8ට 2 ඒවා 4යි. 2ට 1යි. 4ට 2 ඒවා 2යි. 22ට 11යි. 2ට 2 ඒවා 1යි. 2ට 2 ඒවා 1යි. උත්තරය විදියට ගන්න පුළුවන් 11යි මීටර. චාප දිග සමානයි. චාප දිග සමානයි මීටර 11යි. අවසාන එකේ අන්තිම ප්‍රශ්නෙන් කියලා තියෙනවා
වත්තේ පරිමිතය සොයන්න. 4 වෙනි ගානෙන් කියලා තියෙන්නේ පරිමිතිය සොයන්න. පරිමිතිය කියන්නේ කොටසක සම්පූර්ණ කොටසේ වටේම දිගේ එකතුව. මෙතන අරය 14ක් කියලා තියෙන හින්දා මේ පැත්තටත් 14ක් කියලා ගන්න පුළුවන්. අපි චාප දිග සොයාගත්තා. චාප දිග 11යි. ABත් අපි සොයාගත්තා. AB 22යි. AB 22යි නම් EDත් 22ක් වෙනවා. එතකොට BD 14යි නම් AE 14ක්